ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ යටවත්ත පොලිස් ස්ථානයේ මගින් තෝරාගත් වසම් දෙකක ව්‍යවසායකයන් වගේම විවිධ නිෂ්පාදන පුහුණු වැඩසටහනක් අද විධාතා මධ්‍යස්ථානය තුළදී සිදු කරනවා. අපි ඒ වසම් දෙකේ නිලධාරීන් මේ ස්ථානෙට ගෙනල්ලා එයාට ප්‍රායෝගිකව පුහුණුවක් ලබා දෙනවා මේ ස්ථානයේ තමන්ට අවශ්‍ය ගෘහ නිර්මාණ එහෙම නැත්නම් ස්වයං රැකියාවක් ආරම්භ කරන්නේ කොහොමද කියලා. අපි ඇතුළට යමු බලන්න කොහොමද ඒ කට්ටිය නිෂ්පාදනය කරන්නේ කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ උරුලෑවත්ත සහ වල්පොළ ග්‍රාම නිලධාරී වල්පොළ ග්‍රාම නිලධාරී වසම් වල ව්‍යවසායිකත්වයට එළඹෙන්නට ඉන්න ව්‍යවසායිකාවන් කිහිප දෙනෙක් තෝරගෙන එයාට යම් පුහුණුවක් ලබා දීම තමයි මේ වැඩසටහන ආරම්භ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ ගමේ සම්පත් ඒක රාශි කරගෙන එසේම ගම තුළ නිෂ්පාදන හැකියාවන් තියෙන ගෘහයකට පිළිගැනීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා මෙව ව්‍යවසායික සංකල්පය ගමින් ගමට ඉදිරියේදී ආරම්භ. ඒ ආරම්භක පියවරක් වශයෙන් විධාතා මධ්‍යස්ථානයේ ශ්‍රේෂ්ඨ නිලධාරී විජේ බණ්ඩාර මහත්මයා ඉන්නවා. වගේම පෙටි අලගර මහත්මයා ඉන්නවා. වගේම යටවත්ත පොලිස් ස්ථානයේ ප්‍රජා සම්බන්ධතා ඒකකයේ ස්ථානාධිපති වගේම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ එම කාර්යභාරය සිදු කරන පොලිස් පරීක්ෂක මහත්මයා වගේම මංජුලා මහත්මිය වගේම මේ වසම් දෙක සම්බන්ධීකරණය කරේ අපේ බණ්ඩාර මහත්මයා එතුමා තමයි වීඩියෝ කරන්නේ. ඒ නිසා අපි බලමු මේ වැඩසටහන කොහොමද යන්නේ කියලා. මේ ඉස්සෙල්ලා කොස් බයිට් එක හදලා දෙනවා. ඊට පස්සේ දැන් අපි බතර බයිට් එක හදන්න සූදානම් වෙනවා. මඤ්ඤොක්කා බයිට් එක යනවා. ඊට පස්සේ බතලක් සූදානම් වෙලා තියෙනවා. තව අලු කෙහෙල් තියෙනවා. අද නිෂ්පාදන 4ක් අපි මෙයාට පුහුණුව ලබා දෙනවා. බිම ව්‍යවසායික පුහුණුව. එහෙනම් බලමු අපි කවුරු හරි කතා කරලානේ. මේ කොක්ටේල් කියන නාමය සඳහන් කරලා තියෙන කොක්ටේල්. කොහොමද මේ වැඩසටහන පිළිබඳ අදහස කාටද කියන්න පුළුවන්? හොඳයිද වැඩසටහන? ඇත්තටම ගොඩක් වටිනවා මේ වැඩසටහන. කියන්නේ අපි වෙසෙලකට ඔබ මොනවද දැනවත් කරයි කියන්නේ නෑනේ. අපිට මේවා සම්බාරව ඉන්න කාරණා තමයි ඉන්නේ නැත්නම් මේ වැඩසටහනක් තියෙනවා. ඒකට සහභාගී වෙන්න කියන්නේ. ඉතින් අද අපි ඒකට සහභාගී වුණා. ගොඩක් දේවල් අපි දැනුවත් වුණා. ඒකෙන් ඉතින් ලොකු ගමනක් ඉස්සරහට යන්න පුළුවන් කියලා මම හිතනවා. කවුරුත් එක ඔළුවට අරගෙන හිතට අරගෙන වැඩ කරගෙන ගියොත් මම හිතන්නේ ව්‍යවසායික දැනුම තිබුණා මේ බයිට් එකක් ගෙවල් එහෙම බෙදලා ඇති. නමුත් අලුත් ක්‍රමයකට කල් තියාගන්නේ කොහොමද? ඒ වගේම කොහොමද මේක පවිත්‍රතාවය වෙනදපුරට යොමු කරන්නේ කොහොමද කියන සංකල්පත් එක්ක තමයි ඉදිරියට යන්නේ. විජේ බණ්ඩාර මහත්මයා ඉන්නවා මේ වැඩසටහනේ. වඩනාට කියන්නේ බලන්න මේ වැඩසටහනේ ක්ලීන් ශ්‍රී ලංකා එකත් යනකොට අත්දැකීමක් තමන් ගාවට අපි නැත්නම් ශේෂ්ත්‍රයේ දීලා තමයි ගොඩක් වැඩසටහන් කරන්නේ නේද? විධාතා සම්පත් මධ්‍යස්ථානයේ අපි මම හිතන්නේ අපි රාජ්‍යාන්තයේ හැටියට අපි රෝජෝට බිල්ඩින් කරන හැටියට සහ විධාතා සම්පත් මධ්‍යස්ථාන සංවිධානය කරලා පෞද්ගලික කාර්ය පුරාම පුහුණුවන් කරා. නමුත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අපි විශේෂයෙන්ම ඉතාම වේගවත් මම හිතන්නේ යටවත්ත පොලිසිය විවිධ ජීවිත කරලා තිබෙන වැඩසටහන් කීපයක් කරලා දෙන්න කියලා. ඒ අනුව අපි විධාතා මධ්‍යස්ථානයේ හැටියට අද මේ පුහුණුව වැඩසටහන දියත් කරන්න ආරම්භ කරේ. ඒක සඳහා මම හිතන අපේ කාර්යාලයේ විජේ මහත්මයාත් අපිට අපේ විතර දෙන්නුවත් අපේ සසී මහත්මියත් ඒක නායකත්වයේ ලබා දෙනවා මේ වැඩසටහන කරගෙන යන්න. ඉතින් බොහෝ දුරට අපි දැන් ගොඩක් අද මෙතන කරන්නේ දැන් මඤ්ඤොක්කා බයිට්, කොස් බයිට්, බතර ගොඩක් විතර ගත්තාම දැන් කොස් බයිට් එක මම පහුගිය කාලේ ගොඩාක් මේ ගස්වල පල්ලේ වැටිලා අපතිනවා. ඉතින් ඒකට මම වටිනාකමක් ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් මම හිතන්නේ ගම් මහානගරයේ විශාල ලෙස අපතේ එකක් තමයි. ඉතින් අපතේ යන සම්පත් වලට මිලක් හදා ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් අපි සැලසෙන මේ බයික් නිෂ්පාදනය තුළ. ඉතින් මම හිතන්නේ කොස් බයිට් එක මේ ළඟට අල්ලන්න බලන්න මේ ඉතාමත්ම අර කඩේ ගන්න මුරුක්කු වගේ හොඳට බැදිලා තියෙනවා. ඒ වෙළඳපොළට හොඳ ඉල්ලුමක් දී වගේ නිෂ්පාදන අරගෙන ගියොත් බලන්න අපි වැඩ කටයුතු ඉදිරි මේ රෙජි මහත්මයා තමයි මේකේ ප්‍රධාන සූපවේදියා වශයෙන් කටයුතු කරන්නේ. නේද? එහෙනම් අපි විධාතා මධ්‍යස්ථානයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවේ සහභාගී වෙච්ච ව්‍යවසායිකත්වයේ බලාපොරොත්තු වෙන එම
කොහොමත් කාන්තාවන් තමයි අනාගතයේ රටේ ආර්ථිකය බන ගන්නන්න තියෙන්නේ. නම් ඔබ සියලු දෙනාට ස්තුති කරනවා වැඩසටහනට සම්බන්ධ වෙන්න.